ඉතින් යාළුවනේ අද ඇවිල්ලා තියෙන්නේ කොරියාවේ තියෙන වෙනස්ම දෙයක් ඔයාලට පේනන්නේ. ඒ තමයි E24 Pro Mart එකකින් Tamanටම ඉතින් ඇවිල්ලා බඩු ගන්න පුළුවන්. තමන් බඩු රගෙන ඒක තමන්ම බිල් කරගෙන. ඉතින් මේ වගේ මාර්ට් එකක් Type-C 34 පුරාම මේ කොරියාවේ විවෘත වෙලා තියෙනවා. අපි අතට ගිහලා බලමු මේකේ මොන වගේ අත්දැකීමක්ද ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ කොරියාවේ තියෙන රාමෙන් වලින් රසම රස රාමෙන් එක මොකක්ද කියලා. ඉතින් මේ වගේ මාර්ට් එකකට ඇතුල් වෙනකොට තමන්ට හැමදේම සෙල්ෆ් තමයි කරගන්නේ. ඒක තමන් ගාව තියෙන ATM කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා මෙතනට දැම්මට පස්සේ ඔයාලට මේ දොර මේ විදිහට අරගෙන තමන්ට තමයි ඇතුළට යන්න වෙන්නේ. එහෙනම් අපි මාර්ට් එක ඇතුළට ගිහිල්ලා හොඳ රසම රස රාමෙන් එක තෝරලා හදලා බලන්නයි යන්නේ. ඉතින් ඔන්න මේ තියෙනවා රාමෙන්. තනිකරම රාමෙන් විතරයි තියෙන්නේ. විවිධ වර්ගයේ රාමෙන් තියෙනවා. මේ රාමෙන් අතරින් කීපයක් ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙන රාමෙන් ඔයාලා ගොඩක් දැකපු රාමෙන් ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතන තියෙනවා ඔයාලා මේක දැකලා ඉතින් ලංකාවේ තියෙනවා. මේක තමයි ශින් රාමෙන් එක. අපේ ලංකාවේ ගොඩක් කට්ටිය රසයි කියලා මේක තමයි ඔයාලට සැලේ ගන්න පුළුවන් ඉන්න ශින් රාමෙන් එක. හැබැයි මේක ඔයාලා හිතන තරම් මේක ඔයාලා මේක කාපින්ද ඔයාලට රස ඇති. නමුත් මේකට වඩා රස රාමෙන් ගොඩක් මේ කොරියාවේ තියෙනවා. ඒතකොට ලංකාවේ ගොඩක් ෆුඩ් චැලෙන්ජ් වලටත් කට්ටිය පාවිච්චි කරන්නේ මේ රාමෙන් එක. මේක පුල් තක් එක. ඉතින් මේ පුල් තක් කියන එකේ තේරුම තමයි මේ පුල් කියන්නේ ගින්දර, මේක තක් කියන්නේ කුකුල. ඒකට මේක ගොඩක් සැරයි කියන අංගවන්න තමයි මේකේ නම දාලා තියෙන්නේ පුල් තක් කියලා. මේක ගොඩක් සැර රාමෙන් එකක්. ඒ වගේම මේක රසින් චුට්ටක් අඩු රාමෙන් එකක්. එතකොට ලංකාවේ නම් ගොඩක් වෙලාවට මේ රාමෙන් දෙක විතරක් පාවිච්චි කරන හින්දා යාළුවා මේක රසයි කියනවා. නමුත් මෙතන තියෙන රාමෙන් එක බලනකොට මෙතන තියෙන රසම රාමෙන් වර්ග දෙක තමයි මේ චින් රාමෙන් කියන්නේ. ඉතින් මේක ඇත්තටම රාමෙන් කියන අර්ථයක් තමයි නමේ තියෙන්නේ. චින් රාමෙන් වර්ග දෙකකින් බලා ගන්න පුළුවන් වෙනවා. නිල් පාට රාමෙන් එක සහ රතු පාට රාමෙන් එක. ඉතින් මෙතනදිත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙතනින් හොඳ අපේ ලංකාවේ රසට ගැලපෙන රස තමයි මේ රතු පාට ගියේ තියෙන චින් රාමෙන්. ඉතින් අපි මේ චින් රාමෙන් එකක් අරගෙන මේක try කරලා බලමු මේක හරිය විදිහට හදන්නේ කොහොමද කියන එක ගැන. අපි මේක හදන්න කලින් මේක තනියෙන් සෙල්ෆ් බිල් කරගන්න ඕනේ. ඉතින් බිල් කරනද කියෝනේ තමයි මේ වගේ මාර්ට් එකට ආවට පස්සේ ඉතින් මේක ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා ඔයාලට ලැන්ග්වේජ් 4ක් දීලා. ඒක සාමාන්‍යයෙන් අවුතෙන් කොරියාවට ආව කෙනෙක්ට මෙතන ලේසි වෙන්නේ ඉංග්‍රීසි හින්දා මෙතන තියෙනවා ඉංග්‍රීසි කොඩිය දාලා එතනින් අපි පේමන්ට් එක සෙල්ෆ් පේමන්ට් එක ටික් කරලා මේකේ තියෙන බාර්කෝඩ් එක ඔයා මෙන්න මෙතනයි ස්කෑන් කරන්න ඕනේ. ස්කෑන් කරාට පස්සේ ඔයාලට මේ ගාන ඩිස්ප්ලේ වෙනවා. ඒ ඩිස්ප්ලේ එකට ඊට පස්සේ පේමන්ට් මෙතඩ් එකක් අපි දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන තියෙන මේ බටන් එක ඔබලා ඊට පස්සේ අපි මෙතන තෝරන්න ඕනේ මෙන්න මේ බටන් එක. ඒ බටන් එක තෝරලා ඔයාලා තියෙන කාඩ් එක මෙතන ඇතුල් කරාට පස්සේ මේක ඔටෝමැටිකලි ඔයාටම මේක බිල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Since the payment is complete, remove the card. If you need a receipt. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මේ රාමෙන් එක ඔයාලට බිල් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේක හදලා. ඉතින් අපි ওই විදිහට ගත්ත රාමෙන් එක මෙන්න මේ විදිහට පැකට් එකෙන් අයින් කරලා අපි මේ ටික ඩස්බින් එකට දාලා අපි මේක හදා ගන්නයි ඔන්න යන්නේ. මුලින්ම අපි මේකට කරන්න ඕනේ මේ පැකට් එක දැම්ම දාන්නේ නැහැ. අපි මේක පැත්තකින් තියලා අපි මේකට වතුර එකක් පුරව ගන්න ඕනේ මේකේ තියෙන සීමාවට. ඉතින් ගොඩක් අය නම් කරන්නේ ලංකාවේ මේක වතුර එකක් පුරවලා වතුර එකටමයි පැකට් එක කඩලා දාන එක. ඉතින් ඒ දේ කරන්න එපා. එතකොට වෙන්නේ ගොඩක් රස නැති වෙන එක. මොකද අනවශ්‍ය විදිහට වතුර තිබ්බොත් මේකේ හරි රස ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක දාන්නේ නැතුව මේක විනාඩි 3ක් ඔයාලගේ oven එකේ දාගන්න. ඉතින් මේ ඔයාලගේ oven එකේ heat එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 180ක වගේ උෂ්ණත්වයක තියෙනවා නම් මේක විනාඩි 3ක් හොඳටම ඇති. එතකොට මේක හරි ගන්නට දැන් ඔන්න මගේ රාමෙන් එක නම් දැන් හැදිලා තියෙන්නේ. අපි අරගෙන බලමු මෙතනින් එහාට කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේන ඇති රාමෙන් එක දැන් ගානට තැම්බිලා තමයි තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ මේකේ වැඩි වතුර ටික අපි අනිවාර්යයෙන්ම මේකේ අයින් කර ගන්න ඕනේ. මොකද මේකේ වතුර වැඩි වුණාට පස්සේ අපි මේකේ මිශ්‍රණය දැම්මට පස්සේ මේකේ හරි රස හරි විදියට ඔයාලට ගන්න බැරි වෙනවා. ඒ හින්දා ලංකාවේ කරන වැරද්දක් තමයි මේකේ මේ වතුර එක පෙරන්න කලින් ඔයාලා මේකට ඔක්කොම ටික අර පැකට් එකක් දාලා හදන එක. ඉතින් එහෙම කරනකොට වෙන්නේ මේකේ හරි රස ඔයාලට ගන්න බෑ. මොන රාමෙන් එක හැදුවත් ඔයාලා මෙන්න මේ පැකට් එක නම් ඔයාලා දාන්න ඕනේ අන්තිමටම. මොකද මේකේ තියෙන රසනෙත් එක්ක මේ පැකට් එකේ තියෙන ලොලු කැලිත් ගානට තැම්බෙනවා. දැන් මේකේ නම් මේ පැකට් එකේ ලොලු කැලි මොකුත් නැහැ. මොකද මේක තුන පහ මිශ්‍රණයක් විතරයි තියෙන්නේ. ඒ පහේ මිශ්‍රණය දැම්මට පස්සේ ඔයාලා මේක හොඳට කවලම් කරගන්න ඕන. ඉතින් බලාගෙන ඉන්නකෝ. මේක ඇත්තටම මේ රාමෙන් එක
ගොඩක් හොඳ රස රාමෙන් එකක්. ඉතින් ලංකාවේ නම් මේක තියෙනවද දන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. ඉතින් තියෙනවා නම් මේක අනිවාර්යෙන්ම ඔයාලා try කරලා බලන්න ඕන රාමෙන් එකක්. ඉතින් මම මේ විදිහට හොඳට මේක කවලම් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේකේ වතුර මම ගොඩක් අඩුවෙන් තියාගත්ත හින්දා රාමෙන් එකේ හොඳ පාටකුත් තියෙනවා. ඒ වගේම මේක කනකොට අපේ ලංකාවේ රසට පොඩ්ඩක් දැවිලටත් මේක තියෙනවා. ඉතින් මම මේක එළියට අරගෙන ගිහිල්ලා try කරලා බලමු මේ රාමෙන් එක කොහොමද කියලා. ඉතින් ඔන්න හදාගත්ත රාමෙන් එක දකින්නදී හදාගත්ත විදිය. ඉතින් ඔන්න try කරලා බලන්න තමයි යන්නේ රාමෙන් එක. උණුණුවෙන් තමයි මේක රාමෙන් කන්න ඕනේ. ඉතින් බලමු. ඇත්තටම කොරියාවේ තියෙන රාමෙන් වලින් තියෙන හොඳම රාමෙන් එක මේ චින් රාමෙන් එක උදින් වැඩි නෑ. ඉතින් ඔයාලත් try කරලා බලන්න ලංකාවේ සමහරට ඇති. මේ වගේ try කරලා බලන්න. ඊට පස්සේ මේ රාමෙන් try කරලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් මේකේ රහ කොහොමද කියලා අනිත් අය දැනගන්න. ඉතින් අත් විස්තරේ දාන්න මේක රහ නැත්නම් රහ නැහැ කියලා මම වැඩි කියලා දාන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. එහෙනම් ආයෙ නැවත හමු වෙමු.